ආයුබෝවන් ඔන්න අලුත්ම සෙට් එකක් එළියට යන්න ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. මම ඔයගලන්ට ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් කිව්වා මේ අර ට්‍රයල් ගිය එන්ජිම මෙන්න මේ සෙට් එකට තමයි අමුණන්න හදන්නේ. දැන් මේ පෙට්ටි ටික හදලා තියෙන්නේ. එන්ජිම අරන් එන්න දැන් ෂන්ටිම ගියා. ෂන්ටිම දැන් එන්ජිම අරන් මේ පාර සම්පූර්ණ සෙට් එකක් විදියට තමයි S8 පවර් සෙට් එකක් එළියට යන්නේ. ඔන්න දැන් පෙට්ටි ටිකට එන්ජින් එක කපල් කරලා තියෙන්නේ. ඊට පස්සේ වැකුම් චෙක් කරන්න තියෙනවා ලීක් කොහෙ තියෙනවද කින්ද මන්ද කියලා. ඊට පස්සේ තමයි ට්‍රයල් එක යන්න තියෙන්නේ. මේ තාම ඩමිය වැඩ අවසන් නැහැ. යාළුවනේ S8 831 ගේ ෆුල් සෙට් එකම ගහලා තියෙන්නේ. දැන් ඩමියත් ගහලා තියෙන්නේ. පිට ට්‍රයල් එක යන ලෑස්ති කරලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න පෙට්ටි එහෙම කොහමද කියලා. ඔයාලන්ට පෙට්ටිය ඇතුළ පෙන්නන්න. මේ සැරේ සම්පූර්ණ සෙට් එකක්මයි එන්නේ ඔයගොල්ලන්ට. ඒවා ඉතින් ආරක්ෂා කර ගැනීම ඔබ සතු යුතුයකමක්. මේ සැරේ පෙට්ටි වෙනස් කරලා ෆෑන් වෙනස් කරලා තියෙනවා. මේ සැරේ ලොකු ෆෑන් හයි කරලා තියෙනවා. සමහර ලගන්න මේ සැරේ ලොකු ෆෑන් තියෙන S8 එකට මැදිරි වල වෙනස් කරලා තියෙනවා.
මේවා ඉතින් ආරක්ෂා කරගන්න එක ඕගොල්ලෝ යුතුයකම. අපි කොච්චර වංශීලා හැදුවත් දන්නේ නැහැ ඕගොල්ලෝ ඒක ආරක්ෂා කරන්න ගන්න නැතුව විනාශයට ලක් කරනවා නම්. ඉන්න ඩම්මිය ඔන්න එහෙනම් සම්පූර්ණ පවර් සෙට් එකක් එළියට යන්නයි ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා එන්ජින් එක යන වීඩියෝ එකක් ගෙනාවා. අලුත් වීඩියෝ එකෙන් හමුවෙමු. හැමෝටම ජය වේවා. ඒ වගේම කියන්න ඕනේ මේවා ජාතික සම්පත්. ඒවා රැක ගන්නත් ඕගොල්ලෝ දායකත්වයක් ඕනේ. අපි මහන්සි වෙලා හදලා එව්වට වැඩක් නැහැ. ඒක ආරක්ෂා කර ගැනීම ඕගොල්ලෝ හැමෝගෙම යුතුයකමක් වෙම වගකීමක් වෙනවා. ඒකින්ද ඕගොල්ලෝත් යුතුයකම ඉටු කරන මෙන්න ඉල්ලලා හැමෝටම ජය වේවා. ආයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.